අපි හදන්න යන්නේ කිතුල් තලප. ඔන්න කිතුල් පිටි දැම්මා මුට්ටියට. අපි ගෙදරම හදාගත්ත ඒවා තමයි මේවා. ග්‍රෑම් 300ක් විතර තියෙනවා. ලුණු කුඩු ඔන්න වතුරක් දානවා. පොඩ්ඩක් ඉස්සලා දාන්නේ මේක ඒකවල හොඳට දිය කරගන්න ඕන. යට පොඩි වෙනකන් දිය කරගන්න ඕන. මෙන්න යට තියෙන මේ පොඩි වෙනකන් දිය කරගන්න ඕන. ඊට පස්සේ අපි වතුර එකතු කරනවා ඔන්න. ඉන් තුන් කාලක් ඔන්න වතුර දාගත්තා. ඔන්න ලිපේ තියාගත්තා. දැන් ඉතින් මේක හැඳි ගන්න තමයි තියෙන්නේ. දොඩොල හැඳි ගන්නවා වගේ. දැන් නම් ඔන්න උක්කු වෙලා තියෙන්නේ. දැන් ඉතින් හැඳි ගන්න තමයි තියෙන අත කැඩෙනවා. හොඳට හැඳි ගන්න ඕන දොඩොල වගේ. පේන්නේ නැහැ නේ දුමනේ. ඔන්න හැලපේ. ඉටි වගේද දොඩොල වගේ. දැන් අපි මේක පැත්තකින් තියලා අපි මේක කන්න ඕන අනිත් එක හදාගමු. පොල් කිරි එක. කිරි එක හදාගන්න තමයි නේ පොල් කිරි භාගයක කිරි. ලුණු දැම්මා. ඊට මේක සීනි දානවා. කම්මිස් නම් දාන්නේ නැහැ. ini දාලා හොඳට කවලම් කරලා ඉතිපේ තියාගමු. මේකත් දැන් හොඳට කවලම් කරු කරන්න ඕන. ඉතින් එකට ගෙහෙන්න තියෙනවා. මේ තමයි අපි හදපු කිතුල් තලප එක. මේ තමයි හදපු පොල් කිරි. සීනි එහෙම දාලා හදපු පොල් කිරි එක. ඒකෙන් තමයි කන්නේ ඈ. අන්න ඔහම තමයි තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරලා like එකක් දාලා bell icon එකත් ඕල් දාලා තව කෙනෙකුට බලන්න share කරන්න. මේවා ගොඩාක්ම හොඳ උදේට කන්න ඈ. ඇඟ සීතල කරන්න හැම දෙයකටම හොඳයි. ඔහොම උඩින් දාලා අනාගෙන කනවා. අනාගෙන කන්නත් පුළුවන්, ගාගෙන කන්නත් පුළුවන්. කන්න තමයි තියෙන්නේ දැන්. එහෙනම් ඉතින් අපි යනවා. good bye.